Check one. Check one. Check one. Testing one. Karena gue lontar mau ඇහෙනවද? තවල් මාව ඇහෙනවද මෙසේජ් එකක් දාන්න? ඉස්කෝලේ නෙවෙයි ගහන. අර මාත කම්පන්ති. මේ පාඩම් කීයක් තියෙනවද? පළවෙනි පාඩම් දෙක නැතුව තුන්වෙනි පාඩම යන තුන්වෙනි පාඩම නැතුව හතරවෙනි පාඩම යන්න බැරි. මේ පස්වෙනි පාඩම ටිකක් අමාරුද? ඒක කරන්න කියනවා. තවල් මාව ඇහෙනවද? මෙසේජ් එකක් දාන්න. ඇහෙනවනේ. right දැන් ඔන්න මම දැම්මා YouTube link එකක් group එකට. මතර ඕන දරුවෙකුට YouTube link එකනුත් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිනේ. right හරියටම 7යි කාලයි. අද මම ඔයගොල්ලන්ට විනාඩි සුපුරුදු වෙලාවට වඩා විනාඩි 15ක් විතර මේ වෙලාවක් ගත්තේ. අචුට්ටක් වැසිබර කාලගුණික තත්ත්වයක් තමයි තිබුණේ. හරි මම හිතේ පන්ති කරන්න බැරි වෙයිද දන්නෙත් නැහැ කියලා. නමුත් දැන් සාමාන්‍ය විදිහට හරි. ඒකට පන්ති අපිට කරගෙන යන්න පුළුවන්. හරිද? right. එහෙනම් අපි ආරම්භ කරමු. හැමෝටම අයිබෝවන්. දැන් තමයි පටන් ගන්නෙ. හරිද? right. පන්තිය කරගෙන යමු. ජාතික ගිණුම්කරණය පාඩම. ඒ කියන්නේ උසස් පෙළ පස්වෙනි පාඩම 12 වසරට අදාළ පස්වෙනි පාඩම තමයි අපි ඔන්ලයින් වලින් සාකච්ඡා කරමින් ගියේ. ගිය සතියේ පන්ති අවසාන වෙන අවස්ථාවේ මම ඔයගොල්ලන්ට විශේෂ දෙයක් කිව්වා. ඒ තමයි මේ දල දේශීය නිෂ්පාදිතය
දල ජාතික ආදායම කියන සංකල්ප දෙක තමයි අවසාන වශයෙන් කතා කළේ. මතකද මේ දෙක? දදේනී සහ දජා ආ. නංගි සහ අක්කා කියලා තමයි මම කිව්වේ. මම නංගි කියේ මොකේද? මතකද? මතකද? මැසේජ් එකක් දාන්න බලන්න මොකේද මම කිව්වේ කියලා. නංගි කියේ මොකේද කියලා මම අහන්නේ. දල දේශීය. තාම වචන සෙට් මදිනේ. නෝඩ අක්කා කීවේ? දල දේශී නිෂ්පාදිතය. ධනංජය ධනංජනානේ. දල දේශී නිෂ්පාදිතය කියලා තමයි කියන්නේ. right. දල ජාතික හිමන්සි කියනවා දල ජාතික කියලා මං කිව්වේ අක්කා කියලා. right. මම ආපු සැරේ පොඩ මතක් කරනවා ගිය සතිය අවසානයේදී කරපු ටික. හරිද? මුල ටික මතක ඇති කියලා මම හිතනවා. මෙන්න මේ ටික මම කළේ. ඔන්න බලා ගන්න මම ගිය සතියේ කරපු ටික. හරි? ගිය සතියේ මම මෙහෙම රටක් ඇන්දා. හරිද? මම මේක රටක් කියලා කියන්නේ මම මේක නම් කරා මේ රේඛාව ආර්ථික දේශ සීමාව කියලා. ආර්ථික දේශ සීමාව. ඊට පස්සේ ඕක ඇතුලේ මේ රට ඇතුලේ ඉන්නවා කියලා කිව්වා මතක් කරගන්න නේවාසිකයෝ. එතකොට නිර්නේවාසිකයෝ ඉන්නවා කියලා තමයි කිව්වේ. මම එදා ඇඳපු චිත්‍රේ වගේ එකක් අඳිනවා. හරිද? එදා ඇඳපු චිත්‍ර වගේ එකක් අඳිනවා. එදාම එක නෙවෙයි. එදා එක නෙවෙයි අඳින්නේ. බලන්න. නේවාසිකයෝ නිර්නේවාසිකයෝ කියන දෙපිරිස තමයි මම මේ අඳින්නේ. මේ රට ඇතුලේ පුද්ගලයෝ දැන් වෙනකොට 5ක් ඉන්නවා. මේ 5 දෙනාගෙන් මෙයා පිටරට ඉඳලා ආපු කෙනෙක්. හරිද? මෙයාත් පිටරට ඉඳලා ආපු කෙනෙක්. ඒ දෙන්නම මම නිර්නේවාසී ගණයට තමයි දැම්මේ. මේ දෙන්නම මෙහි රටේ කෙනෙක්. මේ රටේ කෙනෙක් කියලා කිව්වේ මේ රට ඇතුලේ ජීවත් වෙන දෙන්නෙක්. මෙච්චර කාලයක් ඒගොල්ලෝ මෙහි තමයි හිටියේ. මෙයාට මේ රටේ ඉන්න ගෙපා වෙලා එයා පිටරටකට යනවා. දැන් එයා ඔන්න ලංකාවේ නැත්තම් මේ ආර්ථික දේශ සීමාව ඇතුලේ නැහැ. මේ දෙන්න මේ රටේම ඉන්නවා. අරගොල්ලෝ ඇවිල්ලා එච්චර කාල සීමාවක් ඉන්න එකක් නැහැ. මේ දෙන්නම අවුරුද්දට වඩා අඩු කාල සීමාවකදී තමන්ගේ මව් රටවල් කරා අපෝ යනවා ඇති. අවුරුද්දට වඩා අඩු කාලෙකින් එයාලගේ මුල් රටවල් වලට යයි, මව් රටවල් වලට යයි. උපරිම මාස 7ක් 8ක් ඒගොල්ලෝ මේ රටේ ඉඳි. ඒ නිසා මම ඒගොල්ලෝ දැම්මේ නිර්නේවාසිකයෝ ගණයට. මේගොල්ලෝ අපේ රටේ අය. මෙයාත් පිටරට ගිහිල්ලා ළමයි අවුරුද්දට වඩා වැඩි කාලයක් ඉන්න එකක් නැහැ. මාස 11න් විතර ආපහු මේ රටට එනවා කියලා අපි හිතමු. මම කියපු කතාව මතක තියාගන්න. මේ දෙන්න පිටරටින් ආවේ මාස 7ක් 8ක් ඉඳලා ආපහු ඒගොල්ලන්ගේ මව් රටවල් වලට ඒගොල්ලෝ යනවා. මේ තුන්දෙනා මේ රටේ හිටපු අය එක්කෙනෙක් පිටරට ගියා. ගිහිල්ලා මාස 7ක් 8ක් 10ක් විතර ඉඳලා එයා ආපහු එයි. දැනට එයා රටේ නැහැ. මේ දෙන්න රටේ ඉන්නවා. මේ හැම කෙනෙක්ම නිෂ්පාදනය කරන්නේ මම ඉලක්කම දානවා ඔයගොල්ලෝ බලන්න 200යි හැමෝගෙම නිෂ්පාදන හැකියාව 200යි කියලා අපි හිතමු. නිෂ්පාදනය කරන්නේ 200යි. මම වගේ ප්‍රශ්නයක් අහනවා. ඔන්න හොඳට හිතලා උත්තරයක් අවශ්‍යයි. මේ රටේ දල දේශීය නිෂ්පාදිතය කීයද?
දල දේශීය නිෂ්පාදිතය කීයද? උත්තර දාන්න බලන්න chat කරන්න. දල දේශීය නිෂ්පාදිතය කියලා මම අදහස් කරේ පුතා නංගි ගිය සතිය අවසානයේ කියලා දුන්න දේ දල දේශීය නිෂ්පාදිතය කීයද? දල දේශීය නිෂ්පාදිතය කීයද? මම මොකවත් කියන්නේ නැහැ. දල දේශීය නිෂ්පාදිතය කියන්නේ මොකක්ද කියලා කියන්නේ නැතුව ඔයාලට පුළුවන් උත්තරයක් දාන්න බලන්න. දල දේශීය නිෂ්පාදිතය දාලා තියෙන උත්තර තවම නිවැරදි කියලා මම හිතන්නේ. වැරදි වගේ තමයි මට හිතෙන්නේ. ආරසීය කියන උත්තරේ දාලා තිබුණා. 800 කියන උත්තරේ දැන් දානවා. YouTube එකේ දරුවන්ටත් chat කරන්න පුළුවන්. මම YouTube එකේත් chat එක බලනවා. Zoom එකේ දරුවන්ටත් chat කරන්න පුළුවන්. දෙගොල්ලන්ටම මේ කතා කරන්න බෑ. හරිද? කතා කරොත් අනිත් අයට ඒක බාධාවක් වෙනවා. ඒක පන්තියට බාධාවක් වෙන්න පුළුවන්. ඒ හින්දා දැන් chat කරන්න YouTube එකෙත් පුළුවන්. Zoom එකෙත් පුළුවන්. මම මැසේජ් බලනවා. 1000 කියන උත්තරේ තියෙනවා. 800 කියන උත්තරේ තියෙනවා. හරිනේ? උත්තර කීපයක් තියෙනවා. 400යි කියලා උත්තරයකුත් තියෙනවා. නිවැරදි උත්තරේ කුමක් විය හැකිද? ඇයි එහෙම උත්තර කීපයක් ආවේ? මට ඒකයි දෙන ප්‍රශ්නේ. රයිට් මම දැන් උන අපෝ කියනවා නිර්වචනයේ කියනවා ඊට පස්සේ නිවැරදි උත්තරේ දාන්න ඕනේ නේද? හරි? ඔන්න දැන් ඔයාලට හරි උත්තරය දෙන්න. පුතා දලදේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ දේශ සීමාව ඇතුලේ. හරිද? ආර්ථික දේශ සීමාව ඇතුලේ නිෂ්පාදනය කරලා තියෙන භාණ්ඩ හා සේවාවල වෙළඳපොළ වටිනාකම. ඒවට තව නියම නිර්වචන එකතු වෙනවා ඉස්සරහදී. නමුත් දැනට ඔයා ඔළුවේ තියාගන්න එක වචනයයි දලදේශීය නිෂ්පාදිතය කියලා කිව්වහම වැදගත්ම සංකල්පය දේශ සීමාව. ආර්ථික දේශ සීමාව. හරිද? දේශ සීමාව ඇතුලේ මේ දේශ සීමාව ඇතුලේ නිෂ්පාදනය කරලා තියෙන වල වටිනාකම තමයි දලදේශීය නිෂ්පාදිතයට ගන්නේ. එතකොට දේශ සීමාව ඇතුලේ කවුද ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි කමක් නැහැ. දේශ සීමාව ඇතුලේ හදපු වල වටිනාකම තමයි ගන්න. දැන් උත්තරයක් දාන්න බලන්න. දැන් උත්තරයක් දාන්න බලන්න. දැන් උත්තරයක් දාන්න පුළුවන් මේ මං හිතන්නේ. ඉතලා 400යි දාපු අය දැන් මොකද කියන්නේ? තවමත් 400යි කියලා කියනවා. දහමි 800යි කියන පිළිතුර තියෙනවා. උදාර මම කියන්නේ දහමි දෙන්න අහගන්න රට ඇතුලේ හදපුවා. කවුද හැදුවේ වැදගත් නෑ. හරිද? රට ඇතුලේ මේ වෙලාවේ නිෂ්පාදනය කරලා තියෙන භාණ්ඩ ප්‍රමාණයේ වටිනාකම තමයි දලදේශීය නිෂ්පාදිතයට ගන්නේ. එතකොට කෙලින්ම මේ තියෙන්නේ මේ රට ඇතුලේ පුද්ගලයෙක් හදන භාණ්ඩ හා සේවා බල වටිනාකම. මේකත් ඒ රට ඇතුලේ එකෙක් හදන වටිනාකම. මේකත් මේ රට ඇතුලේ එකෙක් හදන වටිනාකමක්. මේකත් මේ රට ඇතුලේ හදන වටිනාකමක්. එතකොට උදාහරණ වසරක් ඇතුළත නේද කියලා වසරක් ඇතුළතද මාසයක් ඇතුළතද ප්‍රශ්නයක් නෑ. දැන් මේ වසරක් ඇතුළත කතාවක් තමයි යන්නේ. දලදේශීය දල ජාතික ගිණුම් වල ඉතින් වසරක් ඇතුළත කියලා කිව්වහම මේක ඇතුළේ එක දවසක හැදුවත් වසරක් ඇතුළේ තමයි. හරිද? ඒ කියන්නේ මාසයක්ද මාස 5ක්ද අවුරුද්දක්ද ප්‍රශ්නයක් නෑ. අවුරුද්ද ඇතුළේ
එක දවසක නිෂ්පාදනයක් කරත් ඒක අවුරුද්ද ඇතුලේ හදපු එකක් තමයි. හරිද? ඒතර මේ අර මේගොල්ලෝ ඉන්නේ කොච්චරක්ද කියලා මං හඳුනාගත්තේ ඔයගොල්ලන්ට කිව්වේ මූ රට ගිහිල්ලා මෙච්චර කාලයක් ඉඳලා ඇයි මූ රට මේ රටට ඇවිල්ලා ටික කාලෙකින් ආපහු යයි කියලා කිව්වේ වෙන කතාවකට. හරිද? වෙන දෙයකට ඒක කිව්වේ. දැන් උත්තරයක් දෙන්න හරියටම YouTube එකේ අය නම් දැන් හැමෝම වගේ හරි උත්තරේ තමයි දාලා තියෙන්නේ. chat එකේ අය තවම මේ Zoom එකේ අය තවම නිවැරදි උත්තරයට ප්‍රවිෂ්ඨ වෙලා නැහැ. කීප දෙනෙක් හරි එක්කෙනෙක් දෙන්නෙක් වැරදි උත්තර දානවා. මෙයන් දලදේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ ආර්ථික දේශ සීමාව ඇතුලේ හදන ඒවල වටිනාකම. කවුද හැදුවේ වැදගත් නෑ පුතා. මේ රටේ වුන්ද පිටරටක ඇවිල්ලා ආපු වුන්ද මොකෙද්ද ප්‍රශ්නයක් නෑ. කවුරු හරි කමක් නෑ. නේවාසිකයෝ හෝ නිර්නේවාසිකයෝ හෝ කවුරු හරි කමක් නෑ. රට ඇතුලේ හදලා තියෙන දේ වටිනාකම තමයි දල දේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ. රයිට්. ඒ අනුව මෙයත් රට ඇතුලේ මෙයත් රට ඇතුලේ මෙයත් රට ඇතුලේ මෙයත් රට ඇතුලේ මෙයා රටේ නැහැ. එයා රටේ නැහැ. එයා අදාළ නැහැ. එහෙනම් 204ක් ආර්ථික දේශීය ඇතුළේ නිෂ්පාදනය 400යි 400යි 200යි කියන්නේ 800ක් වෙනවා. 800ක නිෂ්පාදනයක් තමයි මේ රටේ දලදේශීය නිෂ්පාදිතය. දැම්මට උත්තරයක් දෙන්න මේ රටේ මම මොකවත් කියන්නේ නිර්වචන පැහැදිලි කිරීම හඳුන්වා දීම මොකවත් කියන්නේ දල ජාතික ආදායම කීයද? chat කරන්න. දල ජාතික ආදායමට මම ඔයගොල්ලෝ හැඳින්වුවේ මතකද? අක්කා දල ජාතික ආදායම. පොතට හිතලා උත්තරයක් දෙන්න. දල ජාතික ආදායම. හයසීයයි කියන පිළිතුර තමයි තියෙන්නේ. බලමු අපි නිවැරදි උත්තරේ මොකක්ද කියලා. 600යි. බහුතරයක් දෙනා 600යි කියලා කියනවා. රයිට්. මම එකට කියන උත්තරේ මේ බලන්න. රටක දල ජාතික ආදායම කිව්වහම වැදගත් වෙන්නේ හරිද? රට ඇතුළේද කියන එක නෙවෙයි නේවාසිකයෝ හදන එක. හරිද? නේවාසිකයෝ හදන එක. එතකොට නේවාසික කෑල්ල කතා කරද්දී හරිද? මේ දෙන්නම නේවාසිකයෝ. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මේ දෙන්නම දාලා තියෙන නිර්නේවාසිකයෝ පිටරට වලින් ආපු උන් අවුරුද්දකට වඩා අඩු කාලයක් ඇතුළත ඒගොල්ලෝ යනවා නම් අපේ රටේ උන් නෙවෙයි. ඇත්ත කතාව පුතා අවුරුද්දකට වඩා වැඩි කාලයක් හිටියොත් තමයි නේවාසිකයෝ වෙන්නේ. අවුරුද්දකට වඩා වැඩියෙන් හිටියොත්. දැන් මේ දෙන්න අපේ රටේ උන් දෙන්නේ. මේ දෙන්න අපේ රටේ උන් නෙවෙයි. මම ඒගොල්ලෝ ඔයගොල්ලන්ට මුලින්ම කිව්වා අවුරුද්දකට වඩා අඩු කාලයක් ඉඳලා තමන්ගේ මව් රටවල් වලට යයි. ඒතර අපිට ඒගොල්ලන්ගේ නිෂ්පාදිතය එක්වට එකතු කරගන්න බෑ. තමන්ගේ මව් රට වලට යනවනේ. ජාතිකයකට යලා ගන්න බෑ. ජාතික හැඟීමෙන් ඒගොල්ලෝ කටයුතු කරන්නේ නැහැ. හරිද? හැබැයි මෙයා ළමයි පිටරටක හිටියත් අපේ එකෙක් ජාතික හැඟීමෙන් කටයුතු කරයි. පිටරටක තමයි ඉන්නේ. අපේ එකෙක් අවුරුද්දකට වඩා අඩු කාල සීමාවක් එහි ඉඳලා අපේ මව් රටට එයාගේ නිෂ්පාදනයේ වටිනාකම් ආදායම් එවයි. එබැවින් එයා අපි සලකන්නේ නේවාසිකයෙක් ලෙස අපේ රටේ කෙනෙක් පිටරට ගිහිල්ලා අවුරුද්දකට වඩා වැඩියෙන් හිටියොත් තමයි නිර්නේවාසිකයෙක් වෙන්නේ. නේවාසිකයෙක් ලෙස. ඒතකොට මෙයයි කියන මේ හතර දෙනා මම දැන් ඔන්න කොටු කරනවා. මෙයා එක්කෙනෙක්. ඔන්න ඔය තුන් දෙනා තමයි දල ජාතික ආදායමට අක්කා දල ජාතික ආදායමට තුලත් වෙන්නේ. ඒ අනුව ඒක බොහෝ දෙනා උත්තර දැක්ක විදිය හරි 600ක් වුණා.
මෙයයි තුන්දෙනාගේ වටිනාකම 600ක් තමයි උනේ. හරිද? කොට දල ජාතික ආදායම 600යි. පැහැදිලිද? right. ඊළඟට මම දැන් ඔය නේවාසික නිර්නේවාසීය කතාවත් ආර්ථික දේශ සීමාවක් කියන එක පැහැදිලි කරන්න තමයි යන්නේ. මම ඒක ගිය සතියේ ප්‍රවේශය හදලා ආපහු සැරයක් එක නෝට් එක නොදා පන්තියේ පැහැදිලි කරලම නෝට් එක දාන්න හිතුවා. දැන් අහගන්න හැමෝම. පුතේ මේ මම ඔයාලට කියලා දෙන්නම් මේ දලදේශීය නිෂ්පාදිතය කියන එක පැහැදිලි කරද්දී වැදගත්ම වචනේ තමයි ආර්ථික දේශ සීමාව. හරිද? එතකොට මම මෙතන මේ ලියලා තිනවා ආර්ථික දේශ සීමාව කියලා. ඔය ආර්ථික දේශ සීමාව කියන එක තීරණය කරන්නේ මෙන්න මෙහෙම. ඉස්සර නම් ජාතික ගිණුම් හදද්දී ආර්ථික දේශ සීමාව කියලා එකක් නෙවෙයි ගත්තේ. ඉස්සර නම් ගත්තේ භූගෝලීය දේශ සීමාව කියලා එකක්. මොකද්ද ගත්තේ? භූගෝලීය දේශ සීමාව කියලා එකක්. හරිද? නමුත් අලුත් ජාතික ගිණුම් එක මේ භූගෝලීය දේශ සීමාව කියන එක ප්‍රමාණවත් මදි. දැන් ලංකාවේ ශේෂ්ඨඵලය. හරිද? ඒ කියන්නේ භූමි ප්‍රමාණය කොච්චරද කිව්වොත් කීයක් තියෙනවද පුතේ ලංකාවේ වර්ග කිලෝමීටර් කීයද? ලංකාවේ ඉඩ ප්‍රමාණය භූමි ප්‍රදේශයේ කොච්චරද කිව්වොත් එහෙම ඔයාලා සාමාන්‍ය පෙළට ඉගෙනගෙන තියෙනවා. මැසේජ් එකක් දාන්න බලන්න කවුරු හරි. මතක යන්නේ අපි දන්නේ නැහැ එහෙම දෙයක් නම් ලක්ෂානි හරි උත්තරේ චලනි හරි මේ YouTube එකේ උත්තර චුට්ටක් විතර ප්‍රමාද වෙනවා. හරිද? නමුත් ඒගොල්ලෝ පස්සේ දාන උත්තර බලන්න පුළුවන්. මේ නමුත් Zoom එකේ උත්තර නම් ඉක්මනින්ම ලැබෙනවා. හරිද? හරි ඒගොල්ලන්ගේ උත්තර Zoom එකේ chat එකේ ලැබෙන උත්තර ටික හරි. ලංකාවේ භූමි ප්‍රදේශයේ 65610 වර්ග කිලෝමීටර්. හරිද? ඒ කියන්නේ ලංකාවේ කිලෝමීටරයක් දිග කිලෝමීටරයක් පළල කිලෝමීටරයක් දිග හොඳට මතක තියාගන්න කිලෝමීටරයක් දිග කිලෝමීටරයක් පළල කොටු ගැහුවොත් 65610ක් ගහන්න පුළුවන්. ලංකාවේ ඉඩ ප්‍රමාණය තමයිනේ ඔය. එතකොට දැන් ඔය ඉඩ ප්‍රමාණය විතරක් නෙවෙයි ලංකාවට අයිති. ඒකයි භූගෝලීය දේශ සීමාව නොකිය ආර්ථික දේශ සීමාව කියන වචනේ භාවිතා කරන්නේ. පැහැදිලිද? දැන් භූගෝලීය දේශ සීමාව කිව්වනම් ඇත්තටම ඔය 65610 ඇතුලේ කරන ආර්ථික ක්‍රියාකාරකම් වල වටිනාකම විතරයි ගන්න වෙන්නේ. හරිද? නමුත් ආර්ථික දේශ සීමාව කිව්වහම ඊට එහා ගිය තව දේවල් ටිකක් තියෙනවා. ඒතර ඔන්න මම ඒ ටික එකතු කරනවා. එකක් තමයි පුතා ආර්ථික දේශ සීමාව කිව්වහම ඒක ඇතුලේ භූගෝලීය කොටස තියෙනවා. භූමි ප්‍රදේශයේ තියෙනවා. ඔන්න මම ඒක ගත්තා. භූමි ප්‍රදේශයේ තියෙනවා. ඒක හරි. ආර්ථික දේශ සීමාව කියව තව එකක් තියෙනවා. ඒ තමයි පුතා දේශාන්ත මුහුදු සීමාව. දැන් ලංකාව ඔයගොල්ලෝ දන්නවා ලංකාව කියන රට ඉන්දියාවත් එක්ක මෙහෙම තියෙනවා. ඉන්දියාව මෙහෙම තියෙන්නේ ලංකාව මේ අමුතු විදිහට පිහිටලා තියෙනවා මෙහෙම. හරිද? ලංකාවේ අලුත්ම සිතියම තමයි මේ. හරිද? රයිට්. ලංකාවට අදාළ භූමි ප්‍රදේශය මේක වුණාට පුතා. හරිද? මේ කෑල්ලේ වටිනාකම තමයි දැන් ඔය අපි කිව්වේ 65610ක් කියලා. හරිද? හැබැයි මේ ලංකාවට අයිති මේ මෙහෙම මුහුදු කලාපයක් තියෙනවා. හරිද? එතකොට මේ මුහුදු කලාපය තුල නිෂ්පාදනය කරන දීවර සම්පත් වල වටිනාකමත් අපිට අයිති. එතකොට මේ කියන භූමි ප්‍රදේශයටම නැත්නම් මේ දේශාන්ත මුහුදු සීමාව ඇතුලේ කරන දීවර කටයුතු දලදේශීය නිෂ්පාදිතයට ගත යුතුයි. අපේ ආර්ථිකයට අපි ඇතුළත් කරගත යුතුයි. එතකොට ඔන්න මතක තියාගන්න මේ කෑල්ල භූමි ප්‍රදේශය
ඊට පස්සේ මුහුදු සීමාව අපිට අයිති මුහුදු සීමාවක් තියෙනවා. ඊළඟට පුතේ ඒ දෙකයි තුන්වෙනි එක මම ගන්නවා මේ ලංකාවට අදාළ ගුවන් අවකාශයක් තියෙනවා පුතා. මෙහෙම ගුවන් අවකාශයක් තියෙනවා. හරිද? කියන්නේ ගුවන් අවකාශයක් තියෙනවා කියලා කියන්නේ දැන් අපිට මේ ඉහළින් තියෙන ගුවන් අවකාශය අපේ මේ ශ්‍රී ලංකා අපි කියන්නේ ගුවන් හමුදාවට තමයි ප්‍රධාන අයිතිවාසිකම තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ ගුවන් අවකාශයට වෙන රටකින් කිසිම යානාවක් එවන්න බෑ. හරිද? එනවා නම් අපිට මුලින් දැනුවත් කිරීමක් කළ යුතුයි. ඇත්ත වශයෙන්ම ඕනෑම ගුවන් යානාවක් අපේ ගුවන් කලාපයෙන් ඉහළින් පියාසර කරන්නේ නම් අපේ රේඩාර් පද්ධතියට අපේ ගුවන් හමුදාවට එහෙම නැත්නම් අපේ ගුවන් අවකාශය ඇතුළෙන් මේක යනවා කියන එක දැනුවත් කිරීමක් කරන්න ඕන. එතකොට තමයි මේ අවසර ලබා දෙන්නේ. එහෙම නැතු කොහෙවත් යන එකක් මෙහෙන් යන්න එහෙම බෑ. හරිද? ඇත්තටම දැන් මේ දවස්වල ඔයගොල්ලෝ නිවුස් දකිනවා ඊශ්‍රායිල් පලස්තීන් ගැටුමක් යනවා මේ දවස්වල. දැනන්ත ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. හරිද? මිසයිල් බර ගානක් දවසකද පුපුරා හරිනවා. එතන මිනිස්සු එකෙන් මැරෙනවා, විනාශයටපත් වෙනවා. ඒ තුලින් ජීවිත හානි ගණනාවක් හරිද? ඊට පස්සේ ප්‍රාක්තලවත්කම් ගණනාවක් විනාශයටපත් වීමක් වෙනවා. රටක සම්පත් විනාශ වීමක් වෙනවා. ඉතින් ඊශ්‍රායල් පලස්තීන් ගැටුම දැන් අවුරුදු ගාණක් තිස්සේ තියෙන එකක්. හරිද? ඉතින් ඒගොල්ලොම මේකට උත්තර දෙන්න ඕනේ. මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක් වෙනවා. බොහෝ අය කියනවා මේ තුන්වෙනි ලෝක යුද්ධය ආරම්භ වෙලා තියෙන්නේ කියලා. නමුත් ඉතින් ඒ වෙත ඒ දක්වා යා යුතු ඒවා නෙවෙයි. ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු දේවල්. මොකද ඉතින් ඒවල බලපෑම අපේ රටවල් වලටත් යම් කිසි ආකාරයෙන් බලපානවා. හරිද? බලපානවා. කෙසේ වෙතත් මම කියන්න ගියේ මෙන්න මේකයි. දැන් ඔය ගුවන් අවකාශය තුල අපි කිව්වොත් එහෙම මේ පිටරටවල් වලින් මෙහි තොරතුරු හොයන්න විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න විවිධ යාන අර මොකද්ද මේ කැමරා හයි කරලා එවන්නේ මොකද්ද ඒකට කියන්නේ මතක නැහැ වචනේ මේ ක්‍රිකට් මැච් එකක් හදුනත් ඔය මොන කැමරාවක ඩ්‍රෝන කැමරාවක් උනත් අපි පුතා යම් කිසි අවස්ථාවක ගුවන්ගත කරන්නේ නම් අතරම මේ අවසර ගත යුතුයි. එහෙම නැතුව ඩ්‍රෝන් කැමරා එකක්වත් අතම සෙල්ලම් ගුවන් යානාවක්වත් ගුවන්ගත කරන්න අවසර නැහැ අපිට. හරිද? මොකද මේ ගුවන් හමුදාව ඒ කියන වාහනවලට ඒ කියන කැමරාවලට වග කියන්න ඕන. ඇත්තටම එහෙම නැතුව බෑන් රටක් ආරක්ෂාව තහවුරු කරන්න. හරිද? ඒ හින්දා ඒ ගුවන් අවකාශය තුල කරන සියලු ගුවන් මෙහෙයුම් මේ කටයුතු ඒ නිෂ්පාදන කටයුතු සියල්ල ඒ අවස්ථාවේදී රටකට අයිති වෙනවා. හරිද? ඒතර ඔන්න දැන් මම ප්‍රධාන කාරණා තුනක් කිව්වා ආර්ථික දේශ සීමාවට ඇතුළත් වෙන. භූමි ප්‍රදේශය කිව්වා. ඊට පස්සේ දේශාන්ත මුහුදු සීමාව කිව්වා. ජාතික ගුවන් අවකාශය කිව්වා. තව එකයි තියෙන්නේ. ඒ තමයි පුතා මේ ආර්ථික දේශ සීමාවට අයිති වෙනවා. අපේ රටේ නැති පිටරටවල් වල දැන් මේ ඉන්දියාවේ තියෙනවා ලංකාවට අයිති තානාපති කාර්යාල. කොන්සල් කාර්යාල. දැන් ඔය ඇමරිකාවට එහෙම ලංකාවේ ජපානයේ ඇමරිකාවේ එංගලන්තයේ වගේ රටවල් වල ලංකාවේ තානාපති කාර්යාල පිහිටලා තියෙනවා. හරිද? කොන්සල් කාර්යාල පිහිටලා තියෙනවා. එතකොට ඒ රටවල් වල ඒ භූමි ප්‍රදේශය අපිට තමයි අයිති. ඒක වෙන රටවල් ඒක වෙන රටක තිබුණාට ඒගොල්ලන්ට අයිති එකක් නෙවෙයි. ඇත්තම කතාව දැන් ලංකාවේ තියෙනවා ඇමරිකානුවන්ගේ තානාපති කාර්යාලය. ඒ කාර්යාලය ඇතුළට ගිහිල්ලා මේක අපේ රටේ කෑල්ලක් කියලා අපිට අයිතිවාසිකම් කියන්න හැකියාවක් නැහැ. ඒතර ඒක අයිතිය ඒගොල්ලන්ට රටට තමයි තියෙන්නේ. හරිද? එහෙම අපේ රටට හිමි පිටරටවල් වල තියෙන
ඉඩකඩම් තියෙනවා. ඒතර ඒවල නිෂ්පාදනය වෙන දේවල් අපේ රටට තමයි අයිති. අපේ රටේ තියෙනවා පිටරටවල වලට අයිති ඉඩකඩම් කොටස් ඒවා ඒගොල්ලන්ගේ රටවල වලට අයිති. හරිද? එහෙම දැන් අර ඉස්සර නම් මේ රට ඇතුලේ තියෙන කිසි දෙයක් වෙන රටවල වලට අයිති නෑ. එහෙම කතාවක් තිබ්බට දැන් එහෙම නෑ. ලෝකයම තනි ආර්ථිකයක් බවට පරිවර්තනය වෙගෙන යන්නේ. ඉතින් අපේ රටට අයිති දේවල් පිටරටවල වල තියෙනවා. ඒ රටවල වල නිෂ්පාදනය අපිට අයිති වෙනවා. ඒගොල්ලෝ නිෂ්පාදනය කරනවා මෙහි ඇවිල්ලා. අපේ රටේ ජාතික කතාව අපි හදන්න, දේශීය කතාව හදන්න බලනකොට අපිට අයිති දේවල් ටික අපි වෙන් කරලා ගන්නවා. ඒ තමයි ඒකයි මේ කරන්නේ. හරිද? රයිට්. දැන් උන තේරුම් ගන්න කතන්දරේ දල දේශීය නිෂ්පාදිතය කිව්වහම වැදගත්ම කෑල්ල පුතා දේශ සීමාව. දේශ සීමාව. හරිද? ඒක මොන දේශ සීමාවද ඇහුවොත් ආර්ථික දේශ සීමාව. ඉස්සර නම් කතා කරේ භූගෝලීය දේශ සීමාවක් පිළිබඳව. දැන් කතා කරන්නේ ආර්ථික දේශ සීමාවක් පිළිබඳව. ආර්ථික දේශ සීමාව කිව්වහම කොටස් හතරක් ඒ තුල අන්තර්ගතයි. රට ඇතුලේ තියෙන භූගෝලීය දේශ සීමාව වගේම දේශාන්ත මුහුදු සීමාව වගේම ගුවන් අවකාශය වගේම වෙනත් රටවල් වල තියෙන තානාපති කාර්යාල අයිති බිම් කොටස්, හරිද? කොන්සල් කාර්යාල, මහ බැංකුවේ නියෝජිත කාර්යාල, හමුදා කඳවුරු තියෙන තැන්, පර්යේෂණ මධ්‍යස්ථාන, ඒ වගේ තැන් තමයි වෙන රටවල් වල තිබුණාට අපේ රට විසින් කරපු දේවල් නම් අපේ රටට අයිති භූමි ප්‍රදේශ නම් ඒවා අපි අපේ නිෂ්පාදිතය ඇතුළත් කර ගන්නවා. ඔන්න ඒ දේවල් ටික තමයි ආර්ථික දේශ සීමාව කිව්වහම අයිති වෙන්නේ. රයිට්? පුතා ඔයගොල්ලෝ පිටු අංක 6ට එන්න හැමෝම. පිටු අංක 6 කිව්වහම පිටු අංක 6 තියෙන්නේ මේ දැන් ටියුට් එක මං හිතන්නේ මේ වෙනකොට හැමෝටම ලැබිලා ඇති. මම දුර ඉන්න දරුවන්ට PDF එක පවා යවුවා. හරිද? එතකොට ඒගොල්ලෝ ටියුට් එක මං හිතන්නේ print out එකක් කරලා ලබාගෙන ඇති. පිටු අංක 6 තනිකර හිස් පිටුවක් තියෙන්නේ මෙහෙම. හරිනේ? මේක තනිකර හිස් පිටුවක් තියෙන්නේ. හිස් පිටුවේ රතු පාට පෑනෙන් උඩින්ම මාතෘකාව ලියන්න ආර්ථික දේශ සීමාව. ආර්ථික දේශ සීමාව කියලා මාතෘකාව ලියන්න. ආර්ථික දේශ සීමාව. ආර්ථික දේශ සීමාව. රයිට්? ලියාගෙන යන්න මට අර එදා මේ දරුවෝ දෙන්නෙක් කියලා තිබුණා නෝට් එක මේ ෆොටෝ ගහලා. ඒගොල්ලෝ අදත් ෆොටෝ ගහලා එවන්න. හැබැයි හැමෝම දැන් ලියාගෙන යන්න. දාන එකෙක් අපි ෆොටෝ ගහ ගන්න ලියා ගන්නවට වඩා දැන් ඇහෙන එක ලියාගෙන යන්න. මම හිතන්නේ මේක ඇහෙනව කොහොමත්. හරිද? කැඩි කැඩි ඇහුනොත් වචන දෙක තුනක් මගේ හැරුණොත් ඒ ටික හිස්තෙන් තියාගෙන යන්න. හරිද? ආර්ථික දේශ සීමාව කියලා ලියවන්නේ මාතෘකාව උඩින්. ඡේදයක් ලියන්න යටින්. යටින් උඩෙන් ලියන්න. කිසියම් රටක භූගෝලීය දේශ සීමාව සහ භූගෝලීය දේශ සීමාව සහ භූගෝලීය දේශ සීමාව සහ භූගෝලීය දේශ සීමාව සහ තනි ආණ්ඩුවක පාලනයට යටත්ව තනි ආණ්ඩුවක පාලනයට යටත්ව පවතින දේශ සීමාව ආර්ථික දේශ සීමාව වේ. ආර්ථික දේශ සීමාව වේ. ආර්ථික ප්‍රදේශය සැබවින්ම භූගෝලීය ප්‍රදේශයට වඩා
වෙනස් බව වෙනස් බව වෙනස් බව මතක තබාගත යුතුය මතක තබාගත යුතුය ආර්ථික ප්‍රදේශයට ආර්ථික ප්‍රදේශයට ආර්ථික ප්‍රදේශයට පහත සංකල්ප අදාළ වේ පහත සංකල්ප අදාළ වේ අදාළ වේ රයිට් දැන් අංක 1 යටින් රූලේ හතරක් තියෙනවා කියලා මම කිව්වා හතරක් තියෙනවා කියලා කිව්වා අයිති වෙන දේවල් අංක 1 ඊළඟ රූලේ 1 දාන්න එක තමයි භූමි ප්‍රදේශය දෙක මම ලේසියක දෙන්නම් දෙකට ජාතික ගුවන් අවකාශය දෙකයි තුන පල්ලෙහාට ලියන්න රූල් අරින්න නැතුව ලියන්න හරියද ඇරියනම් කවන්නේ ඇරිය නැත්නම් ප්‍රශ්න නැහැ හරිද තුන දේශාන්ත මුහුදු සීමාව හා එම මුහුදු සීමාව ඇතුළත දීවර කමාවක් ඉන්ධන හා khනිජ සම්පත් පිළිබඳ හිමිකම හතරවෙනි එක අංක 4 අවසාන එක සලකා බලන රටට හිමිකම් ඇති ලෝකයේ අන් රටවල පිහිටි පරිවාරක ප්‍රදේශ කමාවක් දාන්න අදාළ රටට අයත් විදේශ තානාපති කාර්යාල කමාවක් කොන්සල් කාර්යාල කමාවක් හමුදා කඳවුරු කමාවක් පර්යේෂණ මධ්‍යස්ථාන කමාවක් මහ බැංකුවේ නියෝජිත කාර්යාල
නියෝජිත කාර්යාල. නියෝජිත කාර්යාල මීට අයත් වේ. මීට අයත් වේ. මහ බැංකුවේ නියෝජිත කාර්යාල මීට අයත් වේ. right. දැන් ඔන්න මම ඔය කියලා දුන්නේ පුතා ආර්ථික දේශ සීමාව කිව්වහම ඒකට අයිති ප්‍රදේශය. හරිද? අපිට හිතෙන්න ගම භූගෝලීය දේශ සීමාව විතරයි. භූගෝලීය දේශ සීමාවට එහා ගිය මුහුදු සීමාව ගුවන් අවකාශය වෙන රටවල් වල පිහිටි පරිවාරක ප්‍රදේශ අපි අපේ රටට අයිති ආර්ථික දේශ සීමාව වශයෙන් සලකනවා. right? ඒතර අපිට ඒක වැදගත් උනේ පුතේ දල දේශීය නිෂ්පාදිතය හදන්න. ඊළඟට දල ජාතික ආදායම කියන සංකල්පය හදද්දී ජාතික ආදායම කියන සංකල්පය හදද්දී වැදගත්ම වචනේ නේවාසිකයෝ. මම දැන් ඒක කීපවරක්ම කීවා. නේවාසිකය කියන්නේ මොකෙද්ද? අන්න ඒක ඉගෙන ගන්න ඕන. දැන් පුතා ඔයා මොන රටේ නේවාසිකයෙක්ද? ඔයාලා මොන රටේ නේවාසිකයෝද? උත්තර දාන්න බලන්න. ඔයාලා මොන රටේ නේවාසිකයෝද? ඔයාලා මොන රටේ නේවාසිකයෝද? හරි. හරිනේ. chat කරලා තියෙනවා. අපි ශ්‍රී ලාංකිකයෝ. හරිද? අපි ශ්‍රී ලංකාවේ නේවාසිකයෝ. දැන් ඊයේ ලංකාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරගයක් පැවැත්වුණා. ඒතකොට දැන් මේ තරගය කරන අවස්ථාවේදී ලංකාවේ අය ඒක කුමන ජාතියක වුවත් ශ්‍රී ලාංකිකයෝ වශයෙන් තමයි මැච් එක බැලුවේ. ඉතින් හැමෝම හිතුවා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරයි කියලා. ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපේ කවුරුවත් එතන ඇත්තෙත් නෑ, අපේ උරුත් නෑ. කවුරුත් නෑ. අපේ ලංකාවේ උන් ක්‍රීඩා කරනවා. මගේ පවුලට සම්බන්ධ කවුරුත් ඒකේ නෑනේ. හැබැයි ළමයි ඒගොල්ලෝ හි ක්‍රීඩා කරද්දි අපේ හැඟීමෙන් ශ්‍රී ලංකා හැඟීමෙන් ජාතික හැඟීමෙන් අපි මේ මැච් එක බලනවා. මැච් එක පෙරදුනහම පොඩි දුකක් ශෝකයක් කනගාටුවක් අරුට බයිනවා මූට බයිනවා අරුට දාන තිබ්බා මූට ගහන තිබ්බා ආදි වශයෙන් අපි කියන්නේ ඒ අපේ අර ජාතික හැඟීමනේ. ජාතික හැඟීමනේ. එහෙම නොවන්නට අපිට ප්‍රශ්නයක් නෑ ඇත්තටම. වෙන රටවල් දෙකක් ගහගෙන උන් එකේ පෙරදුනා කියලා අපි ඒ උන්ට මුකුත් කියන්නේ නෑ. උන් ගැහුවා අම්මට තියලා උන් මාර දක්ෂයි එහෙම කියනවා. අපි මෙතනදී කියන්නේ ඇත්තටම අපේ රටේ අදක්ෂතාවයටත් වඩා මේ මුන් මෙහෙම කරේ නෑ අර එහෙම කරේ නෑ අර එහෙම කරනනම් දිනන්න තිබ්බා. ඒ වගේ කාරණා ටිකක් අපි කියන්නේ අපේ ජාතික හැඟීම අපිට ඒක දැනෙන දෙයක් හින්දානේ. ජාතික හැඟීමක් හින්දානේ. උන් මේ වෙලාවේ ඉන්දියාවේ හිටියා කියලා අපි උන් ඉන්දියාවට දෙන්නේ නෑ. උන් අපි අපේ උන් right මේ මාසෙන් පස්සේ උගල ලංකාවට එයි. ඒතර අපේ රටේ අය උන් හරිනේ. ඒතර ජාතික හැඟීමෙන් කටයුතු කරන අය. දැන් අපේ රටේ මිනිස්සු ලෝකෙ විවිධ රටවල් වල ඉන්නවා. හරිද? ඒතර ඒගොල්ලෝ අපේ රටේ නේවාසිකයෝ වෙනවා. යම් රටක දැන් ඔයාලා ලංකාවේ නේවාසිකයෝ කියලා ඔයගොල්ලෝ දැන් ඔය chat කරලා තියෙන්නේ. යම් රටක නේවාසිකයෙක් වෙන්නේ පුතා අවුරුද්දකට වඩා වැඩි කාල සීමාවක් හිටියොත්. සමහර රටවල් වල අවුරුදු කීපයක් හිටියත් ඒ රටේ නේවාසික භාවය පුරවැසි භාවය දෙන්නේ නැහැ. දැන් අර දවස්වල මතක ඇති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලංකාවේ නේවාසිකයෙක් නමුත් එයා ඇමරිකාවේ පුරවැසි භාවයේ හිමි කෙනෙක්. ඒ හින්දා එයා ජනාධිපති ධූරය සඳහා ඉල්ලන්න බෑ. අනම්මන කතන්දර තිබ්බනේ. right? හැබැයි මේ මෙතන කෑල්ලේ බලන්නේ පුතා පුරවැසි භාවයේ කතන්දරයක් නෙවෙයි තේරුම් ගන්න. මේකේ බලන්න මෙන්න මේ කාරණාව. ආර්ථික වශයෙන් මම මේ පැහැදිලි කරන්නේ. දේශපාලනික වශයෙන් නෙවෙයි. අපේ මේ පාඩමට අනුකූලව මම කියන්නේ මෙන්න මේ දේ. මොකක් හරි රටක අවුරුද්දට වඩා ඒ රටේ කෙනෙක් හිටියොත් එයා ඒ රටේ නේවාසිකයෙක් වෙනවා. අපි ඕගොල්ලෝ දැන් අවුරුදු 16ක් ලංකාවේ හිටපු ඉඳලා ඕගොල්ලෝ ලංකාවේ නේවාසිකයෝ. හරිද? අපි ඉන්දියාවට ගිහිල්ලත් අවුරුද්දට වඩා අඩු කාල සීමාවක් හිටියොත් ඒත් ඒ රටේ නේවාසිකයෙක් වශයෙන් සලකන්නේ නැහැ. එයා ලංකාවේ නේවාසිකයෙක් වශයෙන් තමයි සලකන්නේ. හැබැයි ඉන්දියාවට ගිහිල්ලා අවුරුද්දට වඩා වැඩියෙන් හිටියොත් අන්න තැන ඉන්දියාවට ගිහිල්ලා අවුරුද්දට වඩා වැඩියෙන් හිටියොත් එයා අපේ රටේ නේවාසිකයෙක් ලෙස ආයි සලකන්නේත් නැහැ. එතකොට එයා ඒ රටේ නේවාසිකයෙක් වශයෙන් සලකනවා. ඒ පුරවැසිභාවය ලැබෙනවද නැද්ද කියලා කාරණාව නෙවෙයි මේ කියන්නේ. අපිට ආර්ථික විද්‍යාත්මකව මේ ගණන් හදාගෙන යන්න හදාගෙන තියෙන
ප්‍රධාන න්‍යාය පදනම තමයි කිසියම් රටක අවුරුද්දකට වඩා වැඩියෙන් හිටියොත් ඒ රටේ එයාට නේවාසික භාවය හිමි වෙනවා. ඒ රටේ නේවාසිකයෙක් වශයෙන් සලකනවා. හරිද? දැන් මොන මට උත්තරයක් දෙන්න. හරි? ලංකාවේ ගායකයෙක් හරිද? සංගීත ප්‍රසංග පැවැත්වීම සඳහා ඩුබායි වලට ගිහිල්ලා මාසයක් දෙකක් එහි ඉඳලා සින්දු කියලා එනවා. එයා මොන රටේ නේවාසිකයෙක්ද? උත්තරයක් දෙන්න. මොන රටේ නේවාසිකයෙක්ද? අන්න හරි උත්තර දාන්න. තිසරි උත්තරේ හරි. අපේ රටේ ඔමාලි උත්තරේ හරි. ඖෂධි උත්තරේ හරි. මේ ලංකාවේ නේවාසිකයෙක් අපේ රටේ ඉඳලා සින්දු කියන්න මාස දෙක තුනක් නෙවෙයි. ඇත්තම කතාව එයා අවුරුද්දකට වඩා අඩු කාල සීමාවක් මාස 11ක් ඒ සින්දු කියන්න ගියත් ප්‍රශ්නයක් නැහැ. අපි එයා අපේ රටේ නේවාසිකයෙක් වශයෙන් සලකනවා. රයිට්. මට උත්තරයක් දෙන්න. ඇමරිකාවේ ඉන්න පුරාක් ලංකාවට ඇවිල්ලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. එයා ලංකාවේ ඉන්නවා පුතා අවුරුද්දට වඩා වැඩි කාල සීමාවක්. ඇමරිකාවේ පුරක් තමයි යාවේ ලංකාවට ව්‍යාපාර කටයුතු කරන්න. අවුරුද්දට වඩා වැඩි කාල සීමාවක් ලංකාවේ මේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. එයා මොන රටේ නේවාසිකයෙක්ද? හිතලා උත්තරයක් ඕනේ. හිතලා උත්තරයක් ඕනේ. උත්තර නැහැ. ඇමරිකාවේ පුරක් අවුරුද්දට වඩා වැඩි කාල සීමාවක් ලංකාවේ වැඩ කටයුතු කරනවා, ව්‍යාපාර කටයුතු කරනවා. එතකොට පුර ලංකාවේ නේවාසිකයෙක්ද ඇමරිකාවේ නේවාසිකයෙක්ද? උත්තර හරිය. Zoom එකේ උත්තරත් YouTube එකේ උත්තරත් හරි. කෙනෙක්වත් වැරදි උත්තරයක් දාලා තිබෙන්නේ නැහැ. පුතේ ඌ ඇමරිකාවේ පුරවැසිභාවයේ හිමි ඇමරිකාවේ ඉපදිච්ච එකෙක් විය හැකි. හරිද? හැබැයි ඌ ලංකාවට වෙලා අවුරුද්දකට වඩා වැඩි කාල සීමාවක් ව්‍යාපාරික කටයුතු සිදු කරන්නේ නම් අපේ රටේ නේවාසිකයෙක් වශයෙන් අපි සලකනවා. ඌ ඇමරිකාවේ වශයෙන් අපි සලකන්නේ නැහැ. ඒතර එයා නිෂ්පාදනය කරපු වටිනාකම මෙන්න මේ දල ජාතික ආදායමට එකතු කරනවා. ඒතර නේවාසික කියන වචනේ පැහැදිලි කරන්න තමයි මම ඒක කිව්වේ. කිසියම් රටක නේවාසිකයෙක් වෙනවද නොවෙනවද කියලා ටිකක් හිතන්න ඕන කාරණා කීපයක් තියෙනවා. කාරණා 5ක් තියෙනවා. මම අන්න ඒ ටික දෙනවා දැන් ඔයගොල්ලන්ට. දෙන ගමන් පුංචි පැහැදිලි කිරීමක් කරන්න. හරිද? ඔය පිටු අංක 6ෙම ආර්ථික දේශ සීමාව පිළිබඳව සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පිටු භාගයක් විතර ලියන්න ඇති. පිටු භාගයක් නම් ලියන්න නැතුව ඇති. නවත්තලා තියෙන රූල් දෙකක් විතර තියලා මේ ගැප් එකක් තියන්න මේ මාතෘකා දෙක වෙන වෙනම හඳුනා ගන්න අවශ්‍ය හින්දා රූල් දෙකක් විතර ගැප් එකක් තියලා පුතා ලියන්න මාතෘකාවක් නේවාසික භාවය. නේවාසික භාවය කියලා මාතෘකාව ලියන්න. අතු පාඩ පෑනෙන් මාතෘකාව ලියන්න නේවාසික භාවය. නේවාසික භාවය. right. යටින් ඡේදයක් ලියන්න. කිසියම් පුද්ගලයෙක් ආර්ථික ප්‍රදේශය තුල ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වී වසරකට වැඩි කාලයක් සිටින්නේ නම්
වසරකට වැඩි කාලයක් සිටින්නේ නම් වසරකට වැඩි කාලයක් සිටින්නේ නම් ඔහු ඒ රටේ නේවාසිකයෙකි. ඔහු ඒ රටේ නේවාසිකයෙකි. ඔහු ඒ රටේ නේවාසිකයෙකි. සංචාරකයන් කමාවක් සංචාරකයන් කමාවක් සංක්‍රමණික සේවකයන් කමාවක් తాවකාලික වෙළඳුන් වැනි වසරකට වඩා අඩු කාල සීමාවක් කිසියම් රටක ගත කරන්නේ නම් ඔවුන් ඒ රටේ නේවාසිකයන් ලෙස නොසැලකේ. ඔවුන් නිර්නේවාසිකයන් හෙවත් අනේවාසිකයන් ලෙස සැලකේ. අලුත් ඡේදයක් ලියන්න පුතේ. අලුත් චූලකින් අලුත් ඡේදයක්. කිසියම් පුද්ගලයෙකුගේ නේවාසික භාවය පහත කරුණු මත රඳා පවතී. කරුණු 6ක් තියෙනවා. right? රූල් ඇරලා ලියන්න අවශ්‍ය නැහැ. රූල් ඇරලා ලියුවොත් ඉතින් මදි වෙන්න පුළුවන්. ඒ හින්දා රූල් අරින්න නැතුව පල්ලෙහාට කරුණු ලියන්න. පළවෙනි කාරණාව කිසියම් රටක නේවාසිකයෙක්ද නැද්ද? හරිද? නේවාසිකයෙක්ද යා එහෙම නැත්නම් නිර්නේවාසිකයෙක්ද කියලා බලන ප්‍රධාන කාරණා 6ක් ඔයගොල්ලෝ මම දැන් දෙනවා. හරිද? ලියන්න එක. වසරකට වඩා අඩු කාලයක් විදේශ සේවයේ නියුක්ත වූවන් මව් රටේ නේවාසිකයන් වේ. ඒ කියපු පුතේ දැන් මෙහෙම ලංකාවේ ශ්‍රමිකයෝ ඉන්නවා. පිටරටවල ගිහිල්ලා වැඩ කරනවා මාසෙට අවුරුද්දට වඩා අඩු කාලයක්.
අවුරුද්දකට වඩා අඩු කාලයක්. හරි. එතකොට යාලා ඒ රටේ නේවාසිකයෝ වශයෙන් සලකන්නේ නැහැ. ඒගොල්ලෝ අපේ රටේ නේවාසිකයන් වශයෙන් තමයි සලකන්නේ. හරිද? යාලා පිටරට හිටියට අවුරුද්දකට වඩා අඩු කාලයක් මෙහි වැඩ කරන්නේ. ඒත් යාලා අපේ රටේ නේවාසිකයෝ වශයෙන් තමයි අපි සලකන්නේ. උන් එහෙ හිටියත් මෙහි රටට තමන්ගේ ආදායම වැටුප් වෙනවා. ඒගොල්ලෝ මෙහෙත් එක්ක තමයි සම්බන්ධතා තියෙන්නේ. ඒ අනුව අපේ රටේ නේවාසිකයෝ වශයෙන් අපි යාලා සලකනවා. ඒ රටේ නේවාසිකයෝ වශයෙන් සලකන්නේ ඒ රටේ නිර්නේවාසිකයෝ වශයෙන් සලකනවා ඒගොල්ලෝ. දෙවෙනි කාරණාව දෙක වසරකට වඩා අඩු කාලයක් විදේශයක ජීවත් වන හෝ සේවය කරන නිලධාරීන් කමාවක් ව්‍යාපාරිකයන් කමාවක් සංචාරකයන් කමාවක් කලාකරුවන් යන අය මව් රටේ නේවාසිකයන්ය. පැහැදිලිද? දැන් පුතා ඒකෙන් කිව්වේ අපේ රටේ අය අවුරුද්දට වඩා අඩු කාලයක් පිටරටක ගිහිල්ලා එයාලා ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්, සංචාරකයෝ වෙන්න පුළුවන්, කලාකාරයෝ වෙන්න පුළුවන්. හරිද? විවිධ නිලධාරීන් වෙන්න පුළුවන්. අවුරුද්දට වඩා අඩු නම් රටවල් වල ඉන්නේ එයාලා අපේ රටේ නේවාසිකයෝ වශයෙන් සලකනවා. ඒ රටවල් වල නිර්නේවාසිකයෝ වශයෙන් එයාලා හිතනවා. හරිනේ? තුන්වෙනි කාරණාව. ඔන්න ඔක චුට්ටක් වැදගත් එකක්. අවබෝධයෙන් ලියන්න. ගුවන් යානා කමාවක් නැව් කමාවක් වෙනත් ජංගම යානාවල සේවය කරන සමාජිකයන්ට මව් රටේ නේවාසිකයන් ලෙස සැලකේ. දැන් පුතා මේ ගුවන් යානාවල සේවය කරන අය ඉන්නවා. හරිද? ගුවන් යානාවල සේවිකාවන් ඉන්න පුළුවන්. දැන් යාලා පුතා මේ අපේ රටේ අය කියලා අපි හිතන්නකෝ. ඒගොල්ලෝ එක ගුවන් යානාවල වැඩ කරනවා වෙන්නත් පුළුවන්. අපේ රටේ ශ්‍රී ලංකන් ගුවන් යානාවල වැඩ කරනවා වෙන්නත් පුළුවන්. නැව් වල වැඩ කරන අය කෙනෙක් හිතන්නකෝ. ඒතොර එයා ඉන්නේ සාගරේමයි මුහුදෙමයි එක නැව් වල ඉන්නවා වෙන්න පුළුවන්. රටක ඉන්නව නෙවෙයි. හරිද? ගුවන් සේවිකාව හරි ගුවන් යානාවල ඉන්න ඒ මෙහෙයුම් ප්‍රයාසර කරන්නන් වෙන්න පුළුවන්. පරිගණක ශිල්පීන් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ගුවනේම ඉන්නවා වෙන්න පුළුවන්. අරගොල්ලෝ මුහුදෙම ඉන්නවා වෙන්න පුළුවන්. රටක් නැහෙනේ. පය ගහලා ඉන්න. හරිද? බෝට්ටුවක හරි ගුවන් යානාවක හරි ඉන්නවා. අවුරුද්දකට වැඩි කාලයක් ඉන්නත් පුළුවන් නේ. ඒක ඔලේ තියාගන්න.
එහෙම අයගේ නේවාසික භාවය හිමි වෙන්නේ එයාලගේ මව් රටට. නිශ්චිත රටක එයා ඉන්නව නෙවෙයි. දැන් නැවක ඉන්න කෙනෙක් පුතා අද වරායේ මේ ලංකාවේ වරාය වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉන්දියාවේ වරායේ ඉන්නව වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇමරිකාවේ වරායට ගියා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ ගියා වෙන්න පුළුවන්. ඔහොම එක එක රටවල ඉන්නේ. හරිද? නමුත් එයාගේ නේවාසික භාවය එතකොට එයාගේ මව් රටට තමයි හිමි වෙන්නේ. පැහැදිලිද? ගුවන් යානාවල කතන්දරෙත් ඒක තමයි. ඒ වගේම පුතා ඔය මේ අභ්‍යවකාශ යානාවල ඉන්න කට්ටිය වුණත් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ මව් රටවල් වලට තමයි ඒගොල්ලන්ගේ නේවාසික භාවය හිමි වෙන්නේ. අවුරුද්දට වඩා වැඩියෙන් හිටියත්. එතකොට භූගෝලීය වශයෙන් රටක යාලා ඉන්නව නෙවෙයි. ගෝණේ හරි මුහුදේ හරි අභ්‍යවකාශ හරි කොහේ හරි හිටියට ප්‍රශ්නයක් නැහැ. එයාලගේ මව් රටවල් වලට ඒගොල්ලන්ගේ නේවාසික භාවය හිමි වෙනවා. ඊළඟ එක ඔන්න මේකත් වැදගත් සිද්ධියක්. අධ්‍යාපන කාල පරාසය. අධ්‍යාපන මේ මං කියන්නේ 4 වෙනි එක. අධ්‍යාපන කාල පරාසය කවරක් වුවද අධ්‍යාපන කාල පරාසය කවරක් වුවද විදේශ රටවල අධ්‍යාපන කටයුතු කරන ශිෂ්‍යයන්ද මව් රටේ නේවාසිකයන් වේ. අපි දැන් මෙහෙම හිතමු. මට දැන් මේ YouTube එකේ අවසාන මැසේජ් එකේ වෙලා තියෙන්නේ සමිත් කුමාර. හරිද? සමිත් කුමාර ශිෂ්‍යත්වයක් සඳහා අපි හිතමු UK වලට යනවා. හරිද? එයා ශිෂ්‍යත්වයක් මොකක් හරි අධ්‍යාපනක ශිෂ්‍යත්වයක් සඳහා තමයි යන්නේ කියලා හිතන්න. උපාධියක් ලබා ගන්න. අර උත්තරයක් දෙන්න හැමෝම අවුරුද්දට වඩා අඩු කාල සීමාවක්. එයාගේ උපාධිය මාස 10යි තියෙන්නේ. හරිද? මට උත්තරයක් දෙන්න. මාස 10න් එයාගේ උපාධිය නිමා කරලා ලංකාවට නැවත එනවා. අපි හිතමු ඒ මාස 10 තුල එයා එහෙම උනට නිෂ්පාදනය කරොත් එයා මේ අපේ රටේ නිෂ්පාදනයට ඒක ගන්නවද? එහෙම නැත්නම් එයා නේවාසිකයා වෙන්නේ ලංකාවේද UKද? දෙන්න බලන්න. මාස 10ක් ඉන්නවා කියලා මම මේ කිව්වේ. මාස 10ක් හිටියොත් ලංකාවටද එයාගේ නේවාසික භාවය UK වලටද? උත්තරේනවා සමිත් ඔයා උත්තරේ දාන්නත් උන ඔයාගෙන දැන් මේ කීවේ. හරිද? ලංකාවේ. දැන් උත්තර දෙන්න. පුතා සමිත් ගිහිල්ලා අවුරුදු 4ක් ඉන්නවා හේ උපාධිය ගත කරන්න. උපාධිය සම්පූර්ණ කරගන්න අවුරුදු 4ක් ඉන්නවා. කොහෙද ඉන්නේ? UK වල අවුරුදු 4ක් ඉන්න උත්තරයක් දෙන්න. දැන් එයා මොන රටේ නේවාසිකයෙක්ද? ඔන්න දැන් කේස් එක. හරිද? ඔන්න දැන් කේස් එක කියලා කියන්නේ මම දැන් කියලා දුන්නේ නැහැ නෝට් එකට ලියලා තියෙන්නේ. රයිට්. දැන් ඔන්න මම කියනවා මේ ඉගෙන ගන්න අධ්‍යාපනයක් ලබන්න හරිද? අවුරුද්දකට වඩා වැඩියෙන් පිටරටක හිටියත් ඔන්න ඔතන තේරුම් ගන්න තැන. හරිද? එයා මව් රටේ නේවාසික භාවය තමයි හිමි වෙන්නේ. ඒතකොට දැන් මම කතා කරේ දැන් අර සුමිත් කුමාර අවුරුදු 4ක් ඉන්නවා කියලා ඉන්නේ UK වල. එයාගේ උපාධිය සම්පූර්ණ කරගන්න. ඒත් එයාගේ නේවාසික භාවය කියන්නේ දැන් මොන රටටද? අවුරුදු 4ක් ඉන්නවා. මම කිව්ව දේ තේරුණා නම් හරි. හරි. right. අවුරුද්දකට වඩා වැඩියෙන් පිටරටක හිටියත් අධ්‍යාපනය හදාරන්න එයාගේ මව් රටට තමයි නේවාසික භාවය හිමි වෙන්නේ. සුමිත් කුමාර අවුරුදු 5ක් UK වල හිටියත් අධ්‍යාපන කටයුතු සඳහා එයාගේ නේවාසික භාවය ශ්‍රී ලංකාවේ කියලා තමයි සැලකන්නේ. හරිනේ? right. ඒක තමයි ලිව්වේ. ඊළඟ කාරණාව ලියන්න. දැන් කරුණු 4ක් ලියලා තියෙන්නේ. පස්වෙනි එක. ඉතින් තියෙනව නේද තව? තව ඉතින් තියෙනවද රූල් තියෙනවද? රූල් 4ක් 5ක් කීයක්ද රූල් තියෙනවද?
ගණන් කරලා බලන්න රූල් 5ක් එකක් තියෙනවනේ. කීයක් තියෙනවද රූල්? පොඩි මැසේජ් එකක් දාන්න රූල් කීයක් තියෙනවද කියලා. මොකද මේ මට ඉඩ හදාගන්න රූල් තියෙන 12ක් විතර. 5යි තියෙන්නේ. ඔම්මරසද. 5ක් 3යි තියෙන්නේ. තිසරි 3යි අර ළමයි 12ක් කියලා දාලා තියෙනවා. 13ක් කියලා තියෙනවා කෝලිත. හරිද? 3ක් නම් මදි වෙයි වගේ පුතා. තව කරුණු දෙකක් ලියන්න තියෙනවා. ඔය ලිව්වා වගේ දෙකක්. හරිනේ? රයිට්. ඊට බැලන්ස් කරලා ලියන්න එහෙනම්. ලියන්න 5. ආර්ථික ප්‍රදේශය තුල ආර්ථික ප්‍රදේශය තුල ආර්ථික ප්‍රදේශය තුල පිහිටි විදේශ තානාපති හා කොන්සල් කාර්යාලවල සේවයට බඳවාගත් ස්වදේශිකයන් නේවාසිකයන් වේ. දැන් මම අහන ප්‍රශ්න උත්තර දෙන්න. මේ ලංකාවනේ හරිද? මේ ලංකාවේ මං යන්නේ. ලංකාවේ ඇතුලේ මෙන්න මේ කොළඹ තියෙනවා ඇමරිකානුවන්ගේ තානාපති කාර්යාලයක්. හරිනේ? ඇමරිකානුවන්ගේ තානාපති කාර්යාලයක් ලංකාවේ තියෙනවා. ඒකට හරිද චතුර සම්පත් මේක ඉන්න මම දැන් මේ YouTube එකේ ඉන්න අවසානයේ මැසේජ් දාලා තියෙන එකන අවසානයේ කියන දැන් තව කට්ටිය දානවා. හරිද? රයිට්. චතුර සම්පත් මේ තානාපති කාර්යාලයේ වැඩට යනවා. අපි හිතමු යා ලිපිකරුවෙක් කියලා. දැන් මේ බිම අපිට අයිති නෑ. පැහැදිලිද? අපිට අයිති නෑ. ඇමරිකානුවන්ට තමයි මේ තානාපති කාර්යාලයේ පිහිටි බිම් කොටස අයිති වෙන්නේ. උත්තර දෙන්න හරියට අපේ රටේ කෙනෙක් ඒකේ වැඩට යන්නේ ලිපිකරුවෙක් වශයෙන් හෝ වෙනත් සේවයක් සඳහා එයා ශ්‍රමදායකත්වයේ සපයනවා කියලා අපි හිතමු. උත්තර දෙන්න. එයාගේ නේවාසික භාවය ඇමරිකාවටද අයිති වෙන්නේ ලංකාවටද? හිතලා උත්තර දෙන්න වෙනවනේ. ආවට ගියාට උත්තර දෙන්න එපා. ලංකාවටද ඇමරිකාවටද? තිසරි නවෝදයා ඖෂධි මොකද කියන්නේ? ඖෂධි ලංකාවේ කියලා තමයි කියන්නේ නේ. ඔමාලි කියන්නේත් ලංකාවේ කියලා. තව උත්තර ඕන පුතා හැමෝම උත්තරයක් දාන්න. හරිද? අනිත් උන් දාන උත්තරයක් මොකක් හරි එකක් දායි ඒක බලලා ඉන්න එපා. ඔයාලගේ අදහස තේරුම් ගන්න තියෙන මට එකම මාධ්‍ය මේක තමයි. සහ ඔයාලා මේ අර එකම දිහා දිගටම බලන ඉද්දි එපා වීමක් නිදිමත ගතියක් එනවා. ඒකෙන් මුදා ගන්න තියෙන එකම දේත් මේක තමයි. ප්‍රශ්න අහලා chat කරන එක. chat කරද්දී ඔයා පොඩ්ඩක් ඇඟිලි ටික ක්‍රියාත්මක වෙනවා, මොලේ ක්‍රියාත්මක වෙනවා, නිදිමත ගතිය චුට්ටක් යනවා. ඒ හින්දා අනිවාර්යෙන් උත්තරයක් දාන්න. හැමෝම දාන්න. ප්‍රශ්නයක් නැහැ. හරිද? මම හැමෝගෙම නම කියන්නේ. හරිද? මට පේන නමක් මම අවසානයේ තියෙන නමක් වශයෙන් ගන්නවා. නම නොකියුවා කියලා අවුලක් ගන්න එපා. ඔයාලගේ උත්තර මම බලනවා. හරිද? ලංකාවට කියලා තමයි කියන්නේ. තව පොඩි වෙලාවකින් අපි මේ පන්ති අවසන් කරනවා. තව පැය භාගයක් වගේ. හරි? පැය භාගයක් කරන්නත් පැය භාගයක් වගේ තමයි උපරිම කරන්නේ. 8:45ට 8:40ට වගේ අවසන් කරනවා. අද 7යි කාලට පටන් ගත්තේ හින්දා අර වැසිබර කාලගුණ තත්ත්වයක් තිබ්බෙන තමයි එහෙම පටන් ගත්තේ. නැත්නම් අපි කෙලින්ම 4 පටන් ගන්නවා. මට කිව් දෙනේ මැසේජ් දාලා තිබුණා මේ අපිට වහිනවා සර් කියලා. ඇත්තට මෙහාටත් ටිකක් වැස්සා. දැන් ඒක වහින්නේ නැහැ. වැස්සත් පන්තිය මට තියන්න පුළුවන් නම් මම තියනවා. හරිද? මට තියන්න පුළුවන් වුණොත්
පන්තිය මන් තියෙනවා මට බැරි වුණොත් විතරයි පන්තිය නොතිබෙන්නේ. ඒතර ඔයාට වහිනවා හරි ගොරවනවා හරි වෙලාවකදී පුතා ඔයාට පන්තිරේ ඉන්න බැරි නම් ඔයා අයින් වෙන්න. හැබැයි මට මැසේජ් එකක් දාන්න පන්තිරේ ඉන්න බැරි වුණා කියලා. ඒතර මම මේක රෙකෝඩින් එකක් ලබා දෙනවා. හැබැයි හැමෝම රෙකෝඩින් බලන්න ඉන්න එපා. හරිද? මොකද එතකොට මෙහෙම මේ පන්තිය ජීවයෙන් කරගෙන යන්න බැරි වෙනවා. ඔයාලට ජීවිතයේ තියෙන පුතා රෙකෝඩින් එක බලද්දි නෙමෙයි. ඒතර ඔයා දන්නවා සර් මෙතන නෑ. මම මේ මොකක් කර වීඩියෝ එකක් බලන්නේ. ඒතර ඒක ගතියක් නෑ. ගතිය නෑ. ඕන එක දවසක් වීඩියෝ එක විතරක් බලලා නිකන් ඉන්න බලන්න අර ගතිය නැති වෙලා යනවා. හැබැයි ලයිව් ඉන්නවනේ ඉතින් මම පන්තියේ ඉන්නවා වගේ තමයි. හරිද? ඒක වෙනසක් වෙන්නේ නෑ. ඒතකොට පන්තියේ ඉන්නවා වගේ තමයි. ඒතකොට ඔයා උත්තර දෙනවා මම ප්‍රශ්න අහනවා. ඒතකොට අපි දෙගොල්ලෝ පන්තියේ ඉන්නවා කියලා හිතෙනවා ඕගොල්ලන්ට. ඒ හින්දා මේ ලයිව් ඉන්න උත්සාහ කරන්න. අර වැස්සක් එම තිබ්බොත් අකුණු ගහන විදුලි කොටන වෙලාවක පන්තියේ ඉන්න එපා කියලායි මම කිව්වේ. හරිද? එහෙම කියලා හැමදාම ඔන්ලයින් ඉන්න ඕනේ. අර වගේ අවස්ථාවක විතරක් නොහිටියාට කමක් නැහැ කියලා යෝජනාව තමයි කියන්නේ. හරිද? උත්තර දාලා තිබ්බ ඔයා ලංකාවේ කියලා ඉස්සලා ප්‍රශ්නෙට. ඔව්. පුතා ඒක පිහිටලා තියෙන ලංකාවේ බිමේ ඒක ඒගොල්ලන්ට අයිති එකක්. හරිද? හැබැයි මෙයා අපේ රටත් එක්කනේ ගනුදෙනු තියෙන්නේ. එයා එළියට ආවොත් ලංකාවට එන්නේ. ඒ කියන්නේ එළියට ආව කියලා කියන්නේ ඒක ඇතුළෙම ඉන්නව නෙවෙයිනේ. එළියට එනවා, කඩවල වලට යනවා, අවසර ගෙදර එනවා වෙන්න පුළුවන්, සතියකට ගෙදර එනවා වෙන්න පුළුවන්, මාසයකට ගෙදර එනවා වෙන්න පුළුවන්. එතකොට මේ ලංකාවත් එක්ක තමයි සියලු ගනුදෙනු තියෙන්නේ. බැඳුම් තියෙන ඔක්කොම ලංකාවත් එක්ක. ඒතර ලංකාවේ එක්කෙනෙක් ඒක වැඩ කරා කියලා එයා නිර්ණේවාසිකයෙක් වෙන්නේ නැහැ. එයා කෙලින්ම ලංකාවේ නේවාසිකයෙක් වෙනවා. අවසාන එක දාගන්න. අවසාන එක ආර්ථික ප්‍රදේශය තුල පිහිටි ආර්ථික ප්‍රදේශය තුල පිහිටි ආර්ථික ප්‍රදේශය තුල පිහිටි ජාත්‍යන්තර හා බහුජාතික ආයතනවල සේවය කරන බහුජාතික ආයතනවල සේවය කරන බහුජාතික ආයතනවල සේවය කරන ස්වදේශීය කාර්ය මණ්ඩලයද ස්වදේශීය කාර්ය මණ්ඩලයද නේවාසිකයන් ලෙස සැලකේ. නේවාසිකයන් ලෙස සැලකේ. නේවාසිකයන් ලෙස සැලකේ. හරිද? ඒක එච්චර කියන්න දෙයක් නැහැ. ඒකේ තියෙන්නේ පුතා කෙලින්ම මේ ඊට කලින් කාරණාව කිව්වා වගේම තමයි. ඒතොරයා කෙලින්ම ඒ රටේ නේවාසිකයෙක් කියලා තමයි අපි සලකන්නේ. ඒ රටේ නේවාසිකයෙක් කියලා. හරිද? right. දැන් මම අද මේ පන්තිය පටන් ගත්ත වෙලාවෙ ඉඳන් දැන් වෙනකම්ම කිව්වේ ආර්ථික ප්‍රදේශය කියන්නේ මොකක්ද කියන එක සහ නේවාසිකයෙක් කියන්නේ කවුද කියන එක. ඒක ඇත්තටම අර ගිය සතියේ කියලා දුන්න දලදේශීය නිෂ්පාදිතය කියද්දි වැදගත් උනේ ආර්ථික දේශ සීමාව. ඒකට වැදගත් වෙන්නේ. ඊට පස්සේ ගිය සතියේ කියලා දුන්න දල ජාතික ආදායම. ඒකට වැදගත් වෙන්නේ නේවාසිකයෝ කියන කොටස. ඒ දෙක තමයි අද පැහැදිලිව විස්තරාත්මකව දුන්නේ. හරිද? දැන් එන්න අලුත් කොටසට මම මෙන්න මේ රූපය අඳිනවා බලන්න ඉඳි චුට්ටක්. හරිද? කොටු දෙකක් දාලා තියෙනවා මෙහෙම. මේකේ තියෙනවා ව්‍යාපාර අංශය. බලන්න ඉන්න. ව්‍යාපාර අංශය. මෙතන තියෙනවා කුටුම්බ අංශය. කුටුම්බ අංශය. මේක මේ මම මේ කතාව කියනකම් බලාගෙන ඉන්න. හරිද? කුටුම්බ වල පුතේ මෙන්න මෙතන මම අංක 1 කියලා දාලා ඔයාලා අංක 1ක් ඔකේ මොකක්වත් දාලා නැහැ බලාගෙන ඉන්නකෝ. මෙහාට මේක යනවා. හරිද? මම දෙවික පේනවනේ. කුටුම්බ අංශයෙන් ව්‍යාපාර අංශයට ඔන්න බලාගෙන කතාව. කුටුම්බ අංශයට තමයි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධක හිමිව තියෙන්නේ කුටුම්බ අංශයට. හරිද? භූමියයි, ශ්‍රමයයි, ප්‍රාග්ධනයයි, ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධක
හිමි අංශය තමයි පුතා නිෂ්පාදන සාධක හිමි අංශය තමයි කුටුම්බ අංශය. අංක 1 කියලා මම ගත්ත එතනින් එයාලා පුතා ව්‍යාපාර අංශයට ඒ සාධක සපයනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සාධක සපයනවා. මම මේ ඊතලයේ උඩ ලියන්නේ නිෂ්පාදන සාධක සැපයීම. හරියටම නිකන් අර උඩ ලයින් එකෙන් තියෙන එතන පොඩ්ඩක් ඔයාලට පේනවා මදි වෙයි. මම ඒක කියන්නම්. හරිද? මම දැම්ම ලියන්න ඕනේ නැහැ බලන්න ඉන්න. දැම්ම ලියන්න ඕනේ නැහැ. මම ලියද්දි කියන්නම්. මේ ඊතලයේ මම ලියලා තියෙන්නේ නිෂ්පාදන සාධක සැපයීම කියලා. හරිද? ඇත්තටම පුතා මේ කුටුම්බ ගාව තියෙන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ නිෂ්පාදන සාධක ඒගොල්ලෝ මේ ව්‍යාපාර වලට සපයනවා භාණ්ඩ හදන්න. හරිද? භාණ්ඩ හදලා ගෙදර එනකොට සාධක ආදායමක් අරගෙන එනවා. මට කියන්න භූමිය සපයපුවාම හම්බෙන සල්ලි මොනවද? භූමිය සපයපුවාම හම්බෙන සල්ලි මොනවද? චෙක් කරන්න. භූමිය සපයුවොත් හම්බෙන සල්ලි බදු කුලී. රයිට් හරි. ශ්‍රමයට වැටුප්. ප්‍රාග්ධනයට පොලි. රයිට්. ව්‍යවසායකත්වයට ලාභ. සමහර අයට ඉක්මනින් ටයිප් කරගන්න බෑ. හරිද? හැබැයි පුළුවන් විදිහට ටයිප් කරන්න ප්‍රශ්නයක් නැහැ. හැමෝම ටයිප් කරන්න. වෙලා ගිහිලා හරි උත්තර වැටෙයි කමන්නේ. භූමියට බදු කුලී, ශ්‍රමයට වැටුප්, ප්‍රාග්ධනයට පොලි, ව්‍යවසායකත්වයට ලාභ කියන සාධක ආදායම් ටික කුටුම්බ වලට එනවා. සාධක ආදායම්. හරිද? සාධක ආදායම් කාටද ලැබෙන්නේ? කුටුම්බ වලට එනවා. මේ අහන්න. කුටුම්බ වල ඉන්න මිනිස්සු තමන්ගේ නිෂ්පාදන සාධක අරගෙන ව්‍යාපාර වලට යනවා. ගිහිල්ලා වැඩ කරනවා. නිෂ්පාදන සාධක වශයෙන් අරයි යන්නේ මොනවද? භූමියයි, ශ්‍රමයයි, ප්‍රාග්ධනයයි, ව්‍යවසායකත්වයේ නිෂ්පාදන සාධකන සපයනවා. සපයලා භාණ්ඩ හදලා ගෙදර එනවා. හරිද? අරන් එන්නේ ආදායම්. අර සාධක වලට බදු කුලී, වැටුප්, පොලි, ලාභ කියන ආදායම් ටික අරන් එනවා. ඊව ගෙනාවට පුතා දැන් ඒ ගෙන්න සල්ලිනේ, මුදල්නේ. ඒව කන්න බෑ. බැරි හින්දා ආයෙත් මේ කුටුම්බාංශේ ඉන්න මිනිස්සු ටික ආය නිෂ්පාදන සාධක ටික අරගෙන නිෂ්පාදන සාධක වලට ගත්ත සල්ලි ටික අරගෙන අංක 2ම මෙතනින් දානවා මෙහාට. මෙතන තමයි අංක 2. නිෂ්පාදන සාධක වලට හම්බෙච්ච සාධක ආදායම අරගෙන පරිභෝජන වියදමක් කරන්න. යනවා ව්‍යාපාර වලට සල්ලි ටික අරගෙන. සල්ලි කන්න බෑනේ පුතා. සල්ලි ටික අරගෙන ගිහිල්ලා දීලා හරිද? සල්ලි ටික දීලා අර උදේ හදලා ආපු භාණ්ඩ හා සේවා ටික අරගෙන ගෙදර එනවා. භාණ්ඩ හා සේවා ටික අරන් ගෙදර එනවා. කන්න බොන්න එපා. භාණ්ඩ හා සේවා. ඒ ටික අරන් ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා කාලා බීලා අවසන් කරනවා. කාලා බීලා අවසන් කරනවා කියන පුතේ ආය උන්ට සල්ලිත් නැහැ, කෑමත් නැහැ. ආයෙත් උදේ පාන්දර නැගිටිනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ නිෂ්පාදන සාධක ටික අරන් ව්‍යාපාර වලට යනවා. ගිහිල්ලා භාණ්ඩ හදනවා. භාණ්ඩ හදලා එන ගමන් සාධක ආදායමක් අරගෙන එනවා. ඒ ආදායම අරගෙන ආපහු පරිභෝජන කටයුතු සඳහා වියදම් කරන්න සල්ලි ටික අරන් යනවා. සල්ලි ටික දීලා භාණ්ඩ හා සේවා අරන් ගෙදර එනවා. පරිභෝජනය කරන අවසන් කරනවා. ආයෙත් සල්ලි නෑ. ඉවරයි, ඔක්කොම ඉවරයි. භාණ්ඩත් එනපො කාලා බිල ඔක්කොම ඉවරයි. ආයෙ යනවා. දැන් මම මේ කියද්දිත් ඔයා හිතනවා සර් මේ නැවත කියන්නේ මොකද්ද කියලා. මිනිස්සු හැමදාම කරන්නේ ඕක ළමයි. ඊයේ කරෙත් ඕක, අද කරන්නෙත් ඕක, හෙට කරන්නෙත් ඕක, අනිද්ද කරන්නෙත් ඕක. මේ ව්‍යාපාර වලට එනවා සාධක අරගෙන සල්ලි අරන් ගෙදර එනවා. ඒ සල්ලි ටික ආපහු ගිහින් දීලා භාණ්ඩ අරන් ගෙදර එනවා. කාලා බීලා අවසන් කරනවා. ආයෙත් යනවා. වැඩ කරනවා, සල්ලි අරන් ගෙදර එනවා. සල්ලි ටික ගිහින් දීලා භාණ්ඩ අරන් ගෙදර එනවා. ඕක තමයි පුතා මේ ආර්ථිකය තුල මිනිස්සු කරන වැඩේ. ඉහළ ඉඳන් බැලුවොත් පෘථිවියේ මිනිස්සු ආර්ථික කටයුතු වශයෙන් කරන්නේ ඕන ඔය සීන් එක. හැමදාම ඉතින් ඕක
නොකඩවා සිද්ධ වෙන ක්‍රියාවලියක්. හරිද? මේක තමයි වෙන්නේ. අතෙන්ට යනවා මෙහාට යනවා මෙහෙම යනවා මේක නොකඩවා සිද්ධ වෙන වෘත්තාකාර ප්‍රවාහයක්. ඒ නිසා මේකට කියනවා ආදායමේ වෘත්තාකාර ප්‍රවාහ සටහනක්. ආදායමේ වෘත්තාකාර ප්‍රවාහ සටහනක්. ඉතින් දැන් මේක වෘත්තයක් වගේනේ පුතා. හරිද? මේක නොනවත්වා හැමදාම ක්‍රියාත්මක වෙන සිද්ධියක්. ආදායමේ වෘත්තාකාර ප්‍රවාහ සටහන. හරිද? right. දැන් ඔයාලට තියෙනවා උතන ආදායමේ වෘත්තාකාර ප්‍රවාහ සටහන කියලා පිටු අංක 7 මාතෘකාව. අන්න එතන. ලියමු හැමෝම ලස්සනට ඒ රූල් 4ක් විතර තියෙනවා එතන. ඒ 4 ලියන්න මෙහෙම. 4 ලියන්න මෙහෙම. ආදායමේ වෘත්තාකාර ප්‍රවාහ සටහන යනු ආදායමේ වෘත්තාකාර ප්‍රවාහ සටහන යනු වෘත්තාකාර ප්‍රවාහ සටහන යනු කිසියම් ආර්ථිකයක නිමැවුම තුලින් බිහිවෙන ආදායම් හා වියදම් ආර්ථික කාරක අතර ගමන් කරන අඛණ්ඩ ක්‍රියාවලියකි. ඊට පස්සේ යටින් ජාතික ගිණුම් වලින් පිළිබිඹු වන සාර්වාර්ථික ප්‍රවාහයන්ගේ ස්වરૂපය තේරුම් ගැනීම සඳහා මෙය යොදා ගනී කියලා වෘත්ත ප්‍රවාහ සටහන තියෙනවා. දැන් ලියන්න මෙන්න මේ ටික. මෙන්න මේ කුටුම්බංශේ ගාවින් පටන් ගන්න තැන අංක 1 කියලා දාන්න එළියේ තියෙන පිට තියෙන පටන් ගන්න තැනින් අංක 1 රතු පාට පැනෙන් අංක 1 කියලා දාලා නිෂ්පාදන සාධක සැපයීම කියලා ලියන්න. නිෂ්පාදන සාධක සැපයීම ව්‍යාපාර වලට තමයි සපයන්නේ. සාධක සපයලා ගෙදර එද්දී සාධක ආදායම් තමයි අරගෙන ඉන්නේ. ඔයාලා ලියන්න සාධක ආදායම්. අංක 2 දාන්න පුතා මේ කුටුම්බංශේ ගාවම මෙන්න මේ ඇතුලේ රවුමේ. පිට එකේ නෙවෙයි ඇතුලේ එකේ අංක 2 පරිභෝජන වියදම අර සල්ටි කරයි යනවා ආපෝ ව්‍යාපාර වලට පරිභෝජන වියදම. ඊට පස්සේ අවසාන වශයෙන් මෙහාට තියෙන ඊතලේ ලියන්න ඕන භාණ්ඩ හා සේවා. සල්ලි ටික දීලා භාණ්ඩ හා සේවා අරන් එනවා. භාණ්ඩ හා සේවා. හරි නේද? right. දැන් මේක තමයි වෘත්තාකාර ප්‍රවාහ සටහන කෙලවරක් නැති වෙන සිද්ධිය. මේකේ මෙන්න මේ දේ ඔයා දාගන්න ඕන. මම විශේෂ දෙයක් දානවා නම් කිරීමක් කරනවා. මේ බලන්න. පුතේ මේ නිෂ්පාදන සාධකයි භාණ්ඩ හා සේවායි කියන දෙක මෙන්න මේ දෙක මේ ඊතල දෙකෙන් තියෙන දෙකක්. මේ තියෙන නිෂ්පාදන සාධක කියලා කියන්නේ භූමිය ශ්‍රමය ප්‍රාර්ථනයේ ව්‍යවසායකත්වය. මේ ඊතලයෙන් මෙහාට තියෙන භාණ්ඩ හා සේවා දෙකම ද්‍රව්‍යාත්මකයි. ඒ නිසා ඒවට කියනවා මූර්ත ප්‍රවාහ. මූර්ත ප්‍රවාහ නම් කරගන්න හරියට. එතකොට මේ දෙක ඇතුලේ තියෙන දෙන්න පුතා. එකක් සාධක ආදායම් කියන්නේ මුදල් සල්ලි. මෙතන තියෙනවා පරිභෝජන වියදම වශයෙන් හඳුනාගත්තෙත් භාණ්ඩ හා සේවා ගන්න සල්ලි තමයි අරන් යන්නේ. ඒ දෙක මූල්‍ය ප්‍රවාහ. ඒ දෙක විතරක් දැන්ට දාගන්න. මූල්‍ය ප්‍රවාහයි මූර්ත ප්‍රවාහයි කියලා මන් නම් කරා. බලන්න නම් කරපු හරිද කියලා.
පුතේ මේ එළියෙන් ගියපු ඊතල දෙකේ තියෙන්නේ නිෂ්පාදන සාධකයි භාණ්ඩ හා සේවයි. ඒ දෙකට මම නම් කළා මූර්ත ප්‍රවාහ කියලා. ඇතුළෙන් ගියපු දෙන්න සාධක ආදායම් පරිභෝජන වියදම් වශයෙන් මුදල් තමයි අරගෙන යන්නේ. ඒ මූල්‍ය ප්‍රවාහ. right. කියලා දෙන්න ඕන කතාව මෙන්න මේකයි. කුටුම්බාංශයේ සතුව තියෙන මේක ලියන්න ඕනේ නැහැ බලාගෙන ඉන්න. කුටුම්බාංශයේ සතුව තියෙන සාධක ටික අරන් ගිහිල්ලා ව්‍යාපාර වලට ගිහිල්ලා කරන්නේ පුතා භාණ්ඩ හදන එක. නිෂ්පාදනය කරන එක. එතකොට අපිට ඔය නිෂ්පාදනය කරන්නේ මොනවද කියලා බලාගෙන ඉඳලා නිෂ්පාදනය කරන එව්වල වටිනාකම ගන්න පුළුවන්. නිෂ්පාදනය කරේ මොනවද කියලා බලලා ඉවල වටිනාකම හදන්න පුළුවන්. ඊවල වටිනාකම හදලා සමස්තගේ ඇස්තමේන්තු කරොත් ආන් ඒකට කියනවා නිෂ්පාදන ප්‍රවේශයෙන් හරිද නිෂ්පාදන ප්‍රවේශයෙන් ජාතික ගිණුම් හැදුවා කියලා. බලන්න භාණ්ඩ නිෂ්පාදනය කරන තැන්වලට ගිහිල්ලා බලාගෙන ඉඳලා හැදුව භාණ්ඩ කොච්චරද කියලා බලාගෙන ඉඳලා ඇස්තමේන්තු කරලා ගන්න එක නිෂ්පාදන ප්‍රවේශයෙන් ජාතික ගිණුම් හැදීම කියලා කියනවා. එතන භාණ්ඩ හදලා මුන් ගෙදරෙද්දි පුතා සාධක ආදායමක් කරන් එනවනේ. සාධක ආදායමක් කරන් එනවනේ. ආදායම් ටික එකතු කරලා ගත්තොත් එහෙම ඇත්තටම පුතා මෙතන නිෂ්පාදනය කරපු එකට වටිනාකමට සමානාගයක් තමයි මුන් ටික අරන් ඉන්නේ. එතනින් බැලුවොත් එහෙම එකතු කරලා ගය ඒකට කියනවා ආදායම් ප්‍රවේශයෙන් දලදේශ නිෂ්පාදිතය හැදුවා කියලා. දලදේශ නිෂ්පාදිතය හරි ඒ ජාතිකාගය දේශීයාගය ආදායම් ප්‍රවේශයෙන් හැදුවා. ඊට පස්සේ මුන් ටික මේ වියදම් කරන්න ඕන සල්ලියක් අරගෙන වියදම් කරන්න යනවනේ. ආන් ඒ වියදම් කරන ටික කොච්චරද කියලා බලලා වියදම් කරන්න යන්නේ උන්ටාපු ආදායම තමයි පුතේ අරගෙන අර බාන්ඩ් ටික ගන්නම තමයි ඒ සල් ටික කරා යන්නේ. එතනින් හැදුවොත් එහෙම වියදම් ප්‍රවේශයෙන් සමස්තගේ ඇස්තමේන්තු කරණය කියලා කියනවා. එතකොට ජාතික ගිණුම් හදන්න ප්‍රධාන ප්‍රවේශ කීයක් තියෙනවද පුතා? ජාතික ගිණුම් හදන්න ප්‍රධාන ප්‍රවේශ කීයක් තියෙනවද පුතේ? දැන් මම තුනම කිව්වා. ඔව් තුනක් තියෙනවා. ජාතික ගිණුම් හදන්න ප්‍රධාන ප්‍රවේශ තුනයි තියෙන්නේ. හරිද? මෙතනින් හදන්න පුළුවන්. ඒක හැදුවොත් අපි කියනවා නිෂ්පාදන ප්‍රවේශය. මෙතනින් හැදුවොත් එහෙම අපි ඒකට කියනවා ආදායම් ප්‍රවේශය. මෙතනින් හැදුවොත් කියනවා ඒකට වියදම් ප්‍රවේශය. ජාතික ගිණුම් හදන්න ප්‍රවේශ තුනක් තියෙනවා. තුනෙන්ම හැදුවත් උත්තර තුනක් එන්නේ නැහැ. එක උත්තරයයි එන්නේ නිෂ්පාදනය කරපු එකේ වටිනාකම හම්බෙන ආදායමේ වටිනාකමට වේදම් කරපු එකේ වටිනාකම සමානයි. එහෙනම් කොතනින් හැදුවත් එකම උත්තරය ගන්න පුළුවන්. ජාතික ගිණුම් හදන අයට කොතනින් හරි ජාතික ගිණුම් හදන්න පුළුවන්. හරිනේ. වෘත්තාකාර ප්‍රවාසටහනින් මම කිව්වේ රටක බොහොම සරල කතාව. මෙච්චර සරල නෑ රටක්. මේක පැහැදිලි කරන්න මේ වගේ සරල කතාවක් ගන්න ඕන. මේ වගේ සරල ආර්ථිකයක නිෂ්පාදන ආදායම් වියදම් කියලා ප්‍රවේශ තුන පැහැදිලි. ඔය තුනෙන් ජාතික ගිණුම් හදන්න පුළුවන්. ඔය තුන තමයි ජාතික ගිණුම් හදන්න භාවිතා කරන ප්‍රධාන ප්‍රවේශ තුන. ඒ ප්‍රවේශ තුන ඔකේ නම් කරගන්න අවශ්‍ය නැහැ. හරිද? right. ඔයා මේ වෘත්තාකාර ප්‍රවාසටහන එන්දානේ. ඊට යටින් රූල් තියෙනවා 6ක්. ඊට යටින් රූල් 6ක් තියෙනවනේ. ඒ රූල් 6 පළවෙනි රූලේ තරලකුණක් දාන්න. පළවෙනි රූලේ තරලකුණක් දාන්න. කුටුම්බ අංශය සතු පළවෙනි තුරු තරලකුණ දාලා ලියන්න. කුටුම්බ අංශය සතු සාධක සේවා ව්‍යාපාරික අංශය වෙත ලබා දී ව්‍යාපාරික අංශය වෙත ලබා දී සාධක ආදායම් උපයයි. සාධක ආදායම් උපයයි. රූල් දෙකක් ගත්තර කමන්නේ නැහැ ඒක ලියන්න. සාධක ආදායම් උපයයි. වරහණක් දාලා වරහණ තුල ලියන්න පුතේ තරම ඒකටම ලියන්න. අපි ඒකට තමයි කිව්වේ ආදායම් ප්‍රවේශය කියලා. ආදායම් ප්‍රවේශය උලක් අරින්න එපා. දෙවෙනි තරු ලකුණ ලියන්න මෙහෙම. නිෂ්පාදන අංශය
එම සාධක සේවා ලබාගෙන ඔබුතේ 8:45 වරද කියලා අහනවා 8:45 ඉවරයි. එම සාධක සේවා ලබාගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරයි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරයි. වරායන තුල ඒකට කියනවා නිමැවුම් ප්‍රවේශය නැත්නම් කියනවා නිෂ්පාදන ප්‍රවේශය. තුන්වෙනි කරුණ කුටුම්බ අංශය ඉපයූ ආදායම යලි වියදම් කර ව්‍යාපාරික අංශය වෙතින් භාණ්ඩ හා සේවා මිලදී ගනී. ඒකට කියනවා වියදම් ප්‍රවේශය. අරහංග තුලේ වියදම් ප්‍රවේශය නැත්නම් වියදම් ප්‍රවාහය. රයිට්. ආදායමේ වෘත්තාකාර ප්‍රවාහ සටහනින් එළඹිය හැකි නිගමන කීපයක් තියෙනවා. එක තමයි නිෂ්පාදන ප්‍රවේශයෙන් ආදායම් ප්‍රවාහයක් බිහිවන බවත්, ආදායම් ප්‍රවාහයෙන් වියදම් ප්‍රවාහයක් බිහිවන බවත්, ඒ අනුව ජාතික ආදායම, ජාතික ආදායම, ජාතික නිමවුම, ජාතික වියදම අතර අන්තර් සම්බන්ධතාවයක් පවතින බව. මේ කියන එක සම්බන්ධයි කියලා කියන්නේ. සමස්ත නිෂ්පාදනයේ තක්සේරු කිරීමට ප්‍රවේශ තුනක් පවතින බව. ජාතික නිෂ්පාදිත, ජාතික ආදායම, ජාතික වියදම යන මේවා එකිනෙකට සමාන බව හෝ එකම දෙයක් කියලා කියනවා. චූටි වෙනස්කම් තියෙනවා. පොදු දෙයක් ගත්තාම මේ ටික එකයි. හරිද? මම උතන පිටුවංක 7 දවසකට කරන්නේ පොඩි කොටසක්. හරිද? ඒතකොට ඒ ටික හරියටම සෙට් වෙන්න ඕන. දැන් අද කියපු දේවල් වල ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවද? කියන දුන්න දේවල් තේරෙනවද? හරිනේ? මේ අහන්නකෝ. පුතේ මේ මම මේක දැන් සාමාන්‍යයෙන් පන්ති අවසන් වෙලා රෙකෝඩින් එකත් ගෲප් එකටම දානවා. දාන්නේ ඔයාලට මොකක් හරි ඇහුන්නේ නැති තැනක් තිබුණා නම්, පැහැදිලි නැති තැනක් තිබුණා නම් මේ මුල් කොටසේ ටික නැවත සැරයක් බලන්න මම අවස්ථාව දෙනවා. ඒතර ඔයාලා ඒක බලන්න එක දවසකින් මේක ක්ලෝස් වෙන්න පුළුවන්, වීඩියෝ එක නැති වෙන්න පුළුවන්. නමුත් දැන් මේ ලබන සතිය වෙනකම්ම මේක තියෙනවා. හරිද? පළවෙනි එක තවම තියෙනවා මම හිතන්නේ. පළවෙනි එක තවම තියෙනවා, බලන්න පුළුවන්. ඒතර පළවෙනි එක බලලා ආපහු දෙවෙනි එකත් බලලා ඊළඟ සතිය බදාදට රෙඩි වෙන්න. ඒ කරපුවා නැවත බලන්න ඇත්තටම. බලන එක හොඳයි. එතකොට ඔයාලට ඒක නැවත මතක් වීමකුත් වෙනවා. හරිද? රයිට්. එහෙනම් මම උතනින් අවසන් කරනවා පන්තිය. මොකද ප්‍රශ්න නැහැ නේ. පන්තිය පිළිබඳව අදහසක් දක්වන්න ඔයාලට මේකේ ඇත්තටම මේක වඩා හොඳ අවස්ථාවක් අද. හරිද? මම මේ අතිරේක පන්තියක් දාලා ජාතික ගිණුම්කරණය සමස්තය අවසන් කරන්න තමයි උත්සාහ කරන්නේ. රයිට්. හැමෝම පන්තියේ හිටියද? ඒකට ස්තුතියි. හරිද? සතුටුයි ඉතින් පන්තියේ ළමයි හැමෝම ඉන්න එක පිළිබඳව. ගෙදරදීත් ඔයගොල්ලෝ හම්බෙන එක පිළිබඳව. හරි? අපි ඊළඟ දවසේ බදාදා ඔන්ලයින් පන්තියෙන් හම්බ වෙමු. අපේ ෆිසිකල් පන්ති සුපුරුදු විදිහට පැවැත්වෙනවා. හරිද? එහෙනම් අපි ගිහින් යමු. හැමෝටම ජය වේවා. ආයුබෝවන්. හරි?